පළවෙනි ලැට් එක්ස්පීරියන්ස් එක. මම ලැට් එකට ගියා වගේ ජයගේ දොරට හේතු වෙලා වටපිට බලලා කවුරුත් නැති හින්දා ලැට් එකේ දොර හිමීට ඇරලා ඇතුළට ගිහින් දොර වහගත්තා. වැටල පාරේ වාඩි වුණා. ඔටෝමැටිකලි වොෂ්. ඩණ්ඩ 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 මේ පැත්තෙන් ඇටනවා මිෂන් කම්ප්ලීට් කියලා වැටෙන පැත්තේ. ක්‍රොප් টොප් එකක් ඇඳලා ෆැස් ඩෙනිමක් ඇඳලා හරිද හැට් එකක් දාලා කොණ්ඩේ කලර් කරලා මේ නියපොතු දාලා හයි හීල් දෙකක් දාලා පොඩි හෑන්ඩ් බෑග් එකක් අතර අරගෙන ආච්චි ඉන්නවා කියලා. අර බස් එක මාව පහු කරන්න කලින් මං අර ලයිට් කනුව පහු කළොත් එහෙම මං දිනුම් වගේ එකක් හිතෙනවා. ඔන්න ඕකට ගිහින් බලනු. අනිත් එක මීට කලින් මේ එක්ස්පීරියන්ස් එක අරගෙනත් නැහැ. මගේ පළවෙනි ලැට් එක්ස්පීරියන්ස් එක. ඒ හින්දා කොල්ලා හිතනවා ලැට් එකට ගිහින් බලන්න. හරිද? අපි පෑනක් එහෙම ගත්තොත් ලියනකන් නිින්ද යන්නේ මට දන්නේ. මකණයක් එහෙම ගත්තොත් ලියනකන් නිින්ද යන්නේ නෑ මේ මකණකන් නිින්ද යන්නේ. ඒ වගේ නිකන් මට පොඩි නිකන් ගත්තාම නිින්ද යන්නේ නැති ගතියක් තියෙනවා. මට නම් තියෙනවා. උඹලා තියෙනවද දන්නේ නැහැ. මන්ද ඒක උඹලා කොහොමද දන්නේ? එහෙම එකක් තියෙනවා. ඒ වගේ තමයි ඒකට අපි කියනවා නිකන් අපේ මේ මෙන්ටලි නැත්තම් මේ මානසිකව අපි සතුටු වෙනවා මේ දේවල් වලින්. පෑනක් අපි අරගෙන අපි මේ ඉස්සෙල්ලා ලිව්වහම අපේ හිතට 아무 සතුටක් එනවා. දැන් පාරේ ඇවිදගෙන යද්දි ඔන්න බස් එකක් එනවා කියලා හිතනකො ඊට පස්සේ අර බස් එක මාව පහු කරන්න කලින් මං අර ලයිට් කනුව පහු කළොත් එහෙම මං දිනුම් වගේ එකක් හිතෙනවා. හරිද? බිත්තරයක් සුද්ධ කරන්න ගද්දි මට නම් ඔය තඹු බිත්තරයක් සුද්ධ කරන්න ගද්දි මේකේ මේ බිත්තරේ තුවාල නොවෙන්න කට්ට ගලව ගත්තොත් මං දිනුම් වගේ එකක් මට හිතෙනවා. මන් දැන් ඔබලා බිත්තර සුද්ධ කරන්නේ නැද්ද කියලා හිතෙනවා. හරිද? ඒ වගේව නිකන් මට හිතෙනවා. හරිද? දැන් නම් හිතෙන්නේ නැහැ. ඉස්සර එහෙම ඒවා හිතන ඒ කියන්නේ අපේ මෙන්ටලි තියෙන මේව එකක්. දැන් අලුත් දෙයක් පාවිච්චි කරන්න හිත තුළ තියෙන ආසාව වගේ දෙයක් මේ ලැට් එකට පළවෙනි වතාවට යනකොට හිතෙනවා මෙයාට. ගිහින් බලන්න ඕනේ වගේ එකක්. දැන් මේක ඔක්කොටම පේන්න කරන්න බෑ. ගෙදර හැමෝටම හොරෙන් තමා කොල්ලා ඉස්සෙල්ලාම ලැට් එකට යන්නේ. හිතන්නකො මේ මිෂන් එක. උදේම එළියට බැහැලා බලනවා කවුරු හරි ඉන්නවද වඩ. පේන්නේ නැහැ. හිමින් යනවා ලැට් එක. ගහෙන් ගහට මුවාවි යන්නේ. ඔහොම ගහෙන් ගහට මුවාවි ගිහින් ලැට් එකේ දොරට හේතු වෙලා වටපිට බලලා කවුරුත් නැති හින්දා ලැට් එකේ දොර හිමීට ඇරලා ඇතුළට ගිහින් දොර වහගත්තා. වැඩේ කළා. වැඩේ කරලා හිමීට දොර ඇරලා බලලා සරමත් එක අතකින් උස්සගෙන දූවගෙන ගියා ඇලපාර ළඟට. ඇලපාරේ වාඩි වුණා. ඔටෝමැටිකලි වොෂ්. මේ බලහම් මේක තියෙනවනේ. හරිද? දැම්මූට මේක බර වැඩි එක්ස්පීරියන්ස් එකක්. මම ලැට් එකට ගියා වගේ ජයග්‍රාහී හැඟීමක් මූට තියෙනවා. දැන් මූට මේක තනියම හිතේ ඉර කරන් ඉන්න බෑ. කාට හරි මූ මේක කියන්න ඕන. එක්ස් මේක කාට හරි මේ රහස කියන්න ඕන. යාළුවෙට කියන්න බෑනේ. යාළුවෙට කිව්වොත් උන් විහිළු කරනවා. ගෙදරුණ අම්මටයි අක්කටයි කියන්න බෑනේ. නංගිට හරි කාටවත් කියන්න බෑනේ. ගෙදරින් උනත් කියන්න පුළුවන් එකම කෙනා තමයි මල්ලි. හැබැයි ඌට කිව්වා කියන්නේ ඌට කිව්වට වඩා හොඳයි ලංකාදීප පත්තරේ ලොකෝ කරෙන් දාන එක. මොකද ඌ එච්චර විශ්වාසවන්ත එකෙක් නෙවෙයි. මූ හිතනවා මල්ලිට කියන්න. නංගි එනවකෝ. අයියා ලැට් එකට ගිහින්නේ. දැන් මූ නංගිට කියන. නංගි අක්කාගේ කනේ තැබුවායි. ඒකී අක්කට කියලා. ඒක ඊට පස්සේ මෙහෙම කියනවා. එයාට විතරක් මොකද? මාත් හෙට යනවා. නංගි තර්ජනය කළා. මාත් හෙට යනවා. කොහෙද ලැට් එක? උඩා ගෙදර ගුණවතීලා අපට හැමදාම hina වෙනවා. කක්කුස්සියක් හදාගෙන පෙනුමට තියාගෙන ඉන්නවා කියලා. පසුදින උදේ නංගි වෙනදාටත් කලින් ගේන්දරට බැස්සාය. නංගි සැරෙන් වහින්නේ මේ. ලැට් බාල්දියකුත් අරගෙන මං එළියට බැහැලා මොකද කරන්නේ? නංගි යනවා ලැට් එක පැත්තට ලැට් බාල්දියක් වතුර එකක් පුරවගෙන. ගිහලා මොකද කරන්නේ? දරස් ගාලා දොර වහනවා. ඇතුළට ගිහින්. වැඩේ කරලා ඉවර වෙලා. වැඩේ ඉවරයි. ලැට් බාල්දිය අරගෙන හිස් බාල්දිය ඔළුවේ නමාගෙන. යෝ මේ පැත්තෙන් ඇටනවා මිෂන් කම්ප්ලීට් කියලා වැටෙන පැත්තේ. ඒ වගේ. දෙවල්වන් කොච්චර වුණත් මිනිස්සු
ගතානුගතිකව හුරු වෙච්ච රටාව ලේසියෙන් අපිට වෙනස් කරන්න බෑ. මොන සංකල්ප ගෙනල්ලා දුන්නත් එහෙම කරන්න ඒක තමයි ඒ කියන්නේ මේ ලංකාවේ හැටියක්ම විතරක් නෙමෙයි ලෝකෙත් එහෙම තමයි පුතේ. කාලාන්තරයක් තිස්සේ මිනිස්සු පවත්වගෙන ආපු රටාවල් එහෙම ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි. ඒකට තමයි කියන්නේ ගතානුගතිකත්වය සහ නව්‍යතාව කියලා. හරිද? නූතනත්වයයි ගතානුගතිකත්වයයි අතර තියෙනවා සදාතනික ප්‍රතිවිරෝධයක්. කිසිම වෙලාවක කාලයක් තිස්සේ හුරු වෙලා හිටපු දේවල් අපිවත් වෙනස් කරන්න අපි කැමති. හිතන්නකෝ ඔයාලගේ අම්මයි තාත්තයි ඇඳුම් අඳින විදිහක් තියෙනවා. ඒ විදිහට අමතරව ඒගොල්ලෝ වෙනත් විලාසිතාවක් අනුකරණය කරන්න යන්නේ නැහැ. ඔයාලත් එහෙමයි. ඔයාලා අඳින පළඳින විදිහ ඔයාලා වැඩිහිටියෙක් වුණාට පස්සේ ඔයාට ළමයි ඉන්න කාලෙකත් ඔයා අඳින්නේ ඒ විදිහට තමයි. එතනින් එහාට ළමයි කිව්ව පළියට ඔයාලා ඔයාලගේ ස්ටයිල් එක වෙනස් කරගන්න කැමති නැහැ. ඕකම සරල උදාහරණකින් කියවනේ අනාගතයේ උඹලගේ ළමයින්ගේ කාලෙකේ පොකයිරිච්ච කලිසම. ඒ කියන්නේ තට්ටන් දෙකේම හිල් දෙකක්. ඒක ඇඳගෙන යනවා පාරේ. එතකොට උඹලා කරන්නේ උන්ට බනින එකනේ. නැතු උඹලත් තට්ටන් දෙක ඉරාගෙන එහෙම යන්නේ නැහනේ. ඒක තමයි මම කියන්නේ. හරිද? විදිහක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒක තමයි විදිය. හරිද? ඒක තමයි පුතේ රටාව. අපි හුරු වෙච්ච රටාවල් අපි කවදාවත් වෙනස් කරන්නේ නැහැ. දැන් ගෙදර යනකොට හිතන්නකෝ ඔයාලගේ ආච්චි මෙච්චර කල් ඇඳපු විදිහක් තියෙනවා. ඒ විදිහට තමයි ඔයාලා ආච්චිව දැකලා තියෙන්නේ. ඒක එයා වෙනස් කරන්න කැමතිත් නැහැ. දැන් උඹ ගෙදර යනකොට හිතන්නකෝ ක්‍රොප් টොප් එකක් ඇඳලා, පැච් ඩෙනිමක් ඇඳලා, හරිද? හැට් එකක් දාලා, කොණ්ඩේ කලර් කරලා, මේ නියපොතු දාලා, හයි හීල් දෙකක් දාලා, පොඩි හෑන්ඩ් බෑග් එකක් අතර අරගෙන ආච්චි ඉන්නවා කියලා. නිකන් හිතහම මොන විහිළුවක්ද කියලා. එහෙම වෙනස් වෙනවද ආච්චිලා? නැහැ. ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි. හරිද? ගතානුගතිකව ඒ කියන්නේ දැන් මේ කතාවෙත් එහෙමයි. තාත්තා කියන්නේ ගතානුගතික චරිතයක්. අරුන් දෙන්න හෑන්ඩ් රියට් ගහනවා. තලනවා කොල්ලෝ. මේ ටක් ගාලා එන්නකෝ. දෙන්නම එන්නකෝ. දෙන්නම. අරුන් දෙන්න ගලමල කතුර කරනවා. මෙහෙන්. නෑ බය වෙන්න නෙමෙයි කතා කරන්නේ. එන්න. බය වුණා උන් දෙන්න. මෙහෙන්. මූ ගානක් හදලා හතරක් තියනවලු. මිත්‍යාව කියන වචනේ තේරුම තමයි මෝඩකම්. මිත්‍යාව කියන්නේ මෝහය හැමත් මෝඩකම්. ඒ කියන්නේ අපි කවදාවත් S2කට දැකලා නැති දේවල් ඇත්තටම මේ ලෝකේ තියෙනවා කියලා හිතන එක මෝඩකම. කවදාවත් අපි හොල්මනක් ඇහැකට ඇත්තට දැකලා නැතුව අපි හොල්මන් කියලා જાතියක් මේ ලෝකේ ඉන්නවා. පෙරේතයෝ කියලා જાතියක් මේ ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. මේ කියලාවල මිනිස්සුත් එහෙමයි. හරිද? ඇත්තම කතාව ඒක හරිද මම කියන්නේ? ඒ කියන්නේ ජීවිතේට පෙරේතෙක්ව දැකලා නැත්නම් ඇත්තට S2කට අපි හිතන එක හරියද ඇත්තටම මේ ලෝකේ පෙරේතයෝ කියලා જાතියක් ඉන්නවා කියලා? බෑනේ. මේ ලෝකේ පෙරේත වර්ග කීයක් ඉන්නවද? දන්නවනේ. මං කියලා දුන්නනේ පෙරේත වර්ග කියන්නේ. කියලා දුන්නනේ? ඔව්. නෑ. පළවෙනි එකා කිව්වා මොකක්ද? ගෙවල පෙරේතයක්. ගෙවල් ඇතුලේ ඉඳගෙන ගෙවල් වල අඳුරු අහුමුළු තියෙනවා නම් ඔයාලගේ. ඔයාලා ගෙදර නිකන් කල්පනා කරන වැඩි ලයිට් එකක් වැටෙන්නේ නැති, ඉරේලියක් වැටෙන්නේ නැති අඳුරු අස්සක් මුල්ලක් තියෙනවා නම් ඔය අස්ස මුල්ලවල් වල ඉන්න පෙරේතයා ගෙවල පෙරේතයා. ගෙදර දිහා බලාගෙන සුසුම් හෙල ඉන්නවා. උඹලට මොකුත් කරදරයක් කරන්න දෙන්නේ නැහැ. හැබැයි ගෙදරට වගතුවක් නැහැ. ගේ හැමදාම අපිලි වෙලයි. ගෙදරට ගේන සල්ලි කවදාවත් ඉතුරුවක් නැහැ. ගෙදර ඉන්න ළමයින්ට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. හරිද? නෑ ගෙදර ඉන්න ළමයින්ට පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ ඌ ගෙවලෙක් හින්දා මිසක් ගෙවල පෙරේතෙ ඉන්න හින්දා නෙමෙයි ඈ. හරිද? වැරදියට හිතන්නත් එපා. ඊට පස්සේ